මෙම දුම්වැටි දිවයිනේ විවිධ ප්‍රදේශයන්හි පාසල් දරුවන් අතර මේ වන විටත් පැතිර ගොස් ඇති බව සුරාපතු දෙපාර්තමේන්තුව සිදු කළ පරීක්ෂණයකින් අනාවරණය වී තිබෙනවා. විද්‍යුත් දුම්වැටි අලෙවිවීම බහුලව සිදුවන්නේ මාර්ගගත ක්‍රමයටයි. මෙම දුම්වැටි ගුවන්තොටුපළ වරාය සහ මුහුදු මාර්ග ඔස්සේ මෙරටට පැමිණෙන අතර ඒවා භාවිත කිරීම ඉතා පහසු ආකාරයෙන් සකස් කර තිබීමද විශේෂත්වයක්. මෙතන තියෙනවා මේ අතේ වදින ඔරලෝසුවක්. මේක දුම් පානය කරන්න පුළුවන් විදිහට හදලා තියෙන්නේ. මේක චාර්ජ් කරන්න පුළුවන්. දරුවෙකුට කියන්න පුළුවන් මේක චාර්ජරයක් කියලා. විශේෂම භයානක දේ තමයි මේ හැම එකකම එක එක රස ගන්නවලා තියෙනවා. පළතුරු වල තියෙන සුවඳ වලින් තමයි මේක රස ගන්නවලා තියෙන්නේ. තියෙන භයානකම දේ තමයි මේවට ඇඩික්ට් වෙනවා සාමාන්‍ය සිගරට් වලට වඩා වේගෙන්. ඒකෝට මේ එකක් ගත්තාම සිගරට් එකේ පාවිච්චි කරලා ඉසි කරනවා වගේ නෙමෙයි මේකේ ආයෙ රීපීල් කරලා මේක භාවිත කරන්න පුළුවන් තත්ත්වෙට මේව හදලා තියෙන්නේ. රත්නපුර ප්‍රදේශයේ එක ඉස්කෝලේක දරුවෙක් මේ වගේ ද්‍රව්‍යයක් ගෙනල්ලා අනිත් පාසල් දරුවන්ට එක උගුරකට රුපියල් 20 ගණනේ අය කරලා තියෙන අවස්ථාවක්. ඉතින් මේකට එබ්බැහි වුණාට පස්සේ මේකෙන් බේර ගන්න සෑහෙන අමාරු වෙන තත්ත්වයකට තමයි තියෙන්නේ. සමහර අය හිතනවා මේක අපේ ලංකාවේ නීති නෑ කියලා. නමුත් අපිට තියෙන නීති ප්‍රමාණවත් මේ සියල්ලම අපි අත්අඩංගුවට ගන්නවා. ශිෂ්‍ය විතර නෙවෙයි ශිෂ්‍යවනුත් පිළිවෙමින් තියෙන තත්ත්වයක් තමයි තියෙන්නේ. මේ වගේ දේවල් දැනගත්තු ගමන් වහම අපි 19 13ට හරි ලංකාවේ තියෙන සුරාපතු ප්‍රාදේශික කාර්යාලයට හරි දැනුවත් කිරීම කරන අපේ අදාළ නීතිමය ක්‍රියාමාර්ග වහම පටන් ගන්නවා. මෙම දුම්වැටිවල බාහිර ස්වභාවය නිසා විද්‍යුත් දුම්වැටි බවට කිසිවෙකුටත් ක්ෂණිකව හඳුනා ගැනීමේ හැකියාවක් නැහැ. සුරාබදු දෙපාර්තමේන්තුවේ 19/13 ක්ෂණික ඇමතුම් අංකය ඇමතීමෙන් ඒ පිළිබඳව දැනුවත් විය හැකියි. මේක ඔන්ලයින් ඕඩර් කරලා ගෙදරට ආවේ පුතා කැම්පස් ගිහිපු වෙලාවක මමමයි මේකට මුදල් දීලා ගත්තේ. මේ මං ඇහුවාම කිව්වා මේක සෙන්ට් එකක් කියලා. බැලුවාම ස්ට්‍රෝබෙරි වගේ සුවඳක් ආවා. පොඩ්ඩක් මට දැනගන්න පුළුවන් වේද ඒකත් ඊ-සිගරට් සම්බන්ධ දෙයක්ද කියලා. මේ පුතාගේ කම්පියුටර් ටේබල් උඩ මේ ෆොටෝස් මං ඒව ටික තියෙනවා. මට පොඩ්ඩක් දැනගන්න පුළුවන්ද මේකත් අර ඊ-සිගරට් සම්බන්ධයෙන් තියෙන දෙයක්ද කියලා. මේ තියෙන්නේ අනිවාර්යයෙන්ම ඊ-සිගරට් කියන වේප් එක චාර්ජ් කරන චාර්ජින් පොයින්ට් එකක්. තවදුරටත් කාමරේ හොයලා බලන්නම් මේ සමහර විට තියෙන්න පුළුවන් ඒ ඊ-සිගරට් මැෂින් එකක් තියෙන්න පුළුවන්. විශේෂයෙන් පාසල් දරුවන් සහ තරුණ ප්‍රජාවගේ මානසිකත්වයේ විකෘති කරන ජීවිතවලට භයානක තර්ජනයක් වී ඇති මෙම විද්‍යුත් දුම්වැටි මාරයා ඇමරිකාව තුළ මේ වන විටත් තහනම් කර තිබෙනවා. ලෝක සෞඛ්‍ය සංවිධානය මේ තහනම් කර ඇත්තේ භාවිතයට භයානක දුම්වැටි විශේෂයක් ලෙස නම් කරමින්. එවැනි පසුබිමක අනාගත පරපුර නසන විද්‍යුත් දුම්වැටි භාවිතය වහා මර්ධනය කිරීම සියලු දෙනාගේ සාමූහික අවධානයේ යොමු විය යුතු කරුණක්.